අපි පූනාගල උඩදියලුම යන ගමන් ඉන්නේ. පැත්තෙන් පූනාගල පාරෙන් ආවේ. මාර වීඩියෝ එකක් තියෙනවා ලස්සනයි. අපි ගිහලා හම්බ වෙනවා. කොස්ලන්දට බෝඩ් එකක් තියෙනවා. ඉන්නේ. පූනාගල බෝඩ් එකේ තියෙන ඉතින් පල්ලෙහාට තමයි අපි යන්න ඕනේ. ඉතින් කොස්ලන්ද පැත්තට අපි ආවන්න ඕනේ. මස්කින් පාර පටුයි ගොඩක් තියෙන මේ හරියේ ලස්සනයි වංගි වැඩි පහළ පාරද කෙලින් වයිට් තමයි අරන් යන්නේ වහනේ අරන් යන්නේ අපි පොඩ්ඩක් රෙස්ට් එක යනවා උඩදියලුනේ කොහෙද උඩදියලුම යන්නේ නාන්න යන්න කලින් චනෝනම් වතුර ළඟට මේ කලින් මතක දාව එතකොට මේ පාරේ යන්න බෑ තනිකර මේ වලවල් තිබ්බේ දැන් කාබට් කරලා තියෙන්නේ ඒ නිසා බය නැතුව පල්ලෙහාට හොඳට යන්න පුළුවන් පාර හොඳටම කාබට් කරලා තියෙනවා මේ නලිය ඇවිල්ලා තියෙනවා මේ අලියාගේ අලි වසූරු තියෙනවා අවස 6න් පස්සේ මේ පාරේ යන්න එපා. ඔයාලා එනවා නම් පූනාගල තනි අලියා එනවා මේ පැත්තට. අපි කෑම කන්න යන්නේ කෑම ටිකක් අරන් ආවා පොඩ්ඩක් නතර වෙලා පල්ලෙහාට යන ගමන් මෙතන නතර වුණා කෑම ටිකක් කාලා යන්න. එතන මාර ගල් ගොඩක් තියෙන පාරේ හිතා ගන්න බෑ. තේ ගස් වලට වැඩි ගල් තියෙනවා මේ හැරෙන්නේ. තේ ගස් දුරින් තියෙන්නේ කොළු පාට ලොකුවට ගල් පේනවා. මාර විදියට ගල් ගොඩක් තියෙනවා.
දැන් වැල්ලේ පාරේ ඇවිල්ලා කොන්ක්‍රීට් පාරේ උඩට දැම්මා. පාලේ එනකොට ඕනනම් ගයිඩ්ලා ඉන්න බලන්න. දන්නේ නැති කෙනෙක් කවුරුත් එමෙ එක්කන් යනවා ගාවට. පොඩි ගානක් ගන්නවා යාලා. ඒ බලන්න තියෙන තැන් වලට යාලා ගන්න. කිලෝමීටර් 100ක් කියලා නේ. පාර පොඩි අතර වෙලා හදලා කින්න සෙනගක් ඉන්නවා. කොහෙද? යන්න බැරි මේ. මුලින්ම අපිට පඩි පෙළක් තියෙනවා නගින්න. ලොකු පඩි පෙළක් තියෙනවා. ෂෝට් කට් එකකින් තමයි යන්නේ බලමු ගිහිල්ලා. යාවා වාගයක් නැගලා තියන්නේ. ඉඳ දියලුමට. අපි අවසාපු නිසා අවුව සැර නැහැ. ඉතින් හතරා මාටට වෙලාව. සෙප් එක යන්න පුළුවන්. යන්න තියෙනවා පොඩි දුරක්. ගිහලා බලන්න. පඩි පෙළ තියෙනවා. තව යන්න තියෙනවා. දැන් වටේ view එක පොඩ්ඩක් පේනවා. ඕම යා. පොඩ්ඩයි තියෙන්නේ. මේ සත්තු ඉන්නවා කියලා අහලා තියෙනවා. එතනින් හරි කැලේ ටික අහුවෙන්නේ. ගිහලා බලමු එන. එක්කෙනෙක් රුපියල් 50ක් ගන්නවා. පොඩි කට්ටිය නෝන්නේ නැහැ. පඩි පෙළ ඉවරයි කියලා හිතනවා. මේක තැන්නක් හම්බුණා. I think කට්ටිය ඔක්කොම නාලා ඉන්නේ යා. රෙදි ටික ගෙනල්ලත් වහනේ දාලා ආවා. නාන්න මාවේ රෙදි ටික ගෙනල්ලත් වහනේ දාලා එහෙම ආවා. බලමු ගිහිල්ලා. කන්ද ඉවරයි. ඔම ගිහිල්ලා බලමු. Hey guys. ගහන්න. හරි. අයින් වෙන්න කනු. සුදු මාරු දෙලි. බලමු ගිහිල්ලා. ගියරකොට ඉතාම ළඟයි. කොහොමද ගිහලා බලමු. අපි යමු. ගස් එහෙම පාර දෙපැත්තේ හැදිලා තියෙනවා. මේ නෙල්ලි ගස්. අක්කි දැක්ක. මේ නෙල්ලි ගස්. අර view එකක් තියෙන්නේ. කිසිම සද්දයක් බද්දයක් නැහැ. කැලේ ඇස්සෙම තමයි යන්න තියෙන්නේ. ලොකු පල්ලමක් ඉන්නේ පහළ. ගස් ඇතුලේ මාර ලස්සනයි මේ ටික. ආ? දැන් මේ වෙලාවට යන්නේ. නෑ ඒ කට්ටි සෑහෙන්නේ නැති. මෙහෙන් බලමු. අප්පච්චි මම පාරේ ඉන්න බලයි. යන්කෝ එක්ක නඩි සැර කරන්න. අපේ වෙලාව. 4:45. පයින්ද යනවා ගස් වලින් මුල් වලින් පැන පැන
කනු කකුල පැටලේ. තල්ලා යනවනේ. මේ ටිකේ නම් කිසිම අවුවක් වැටෙන්නේ නැහැ. කැලේ අස්සේ යන්න තියෙනවා. මාරම ලස්සනක්. Amma. Hey. Amma. Amma sama dalam. Amma. Hey. Macam lagi baik. Amma. Dekat dia loh. Dah sudah mulu nih pen. Wah. Ariap. Ya. කොච්චර දේවල් කිව්වත් අන්තිමේදී ඔන්න ඔහොමයි තාත්තන්ගේ යන්නේ ට්‍රිප්. අයියෝ මම කරේ. පිටිපස්ස තිරේ පිටිපස්ස දේවල්. දාඩිය පෙරනවා. මෙතන කැම්පින් කරන්න පුළුවන්. එතන වෙනම කන්ටැක්ට් තියෙනවා. එයාලා සම්බන්ධ කරගන්න ඕනේ. එහෙම සීන් එකක් තියෙනවා. නම්බරයක් නම් මට ගන්න ලැබුණොත් දාන්න ඕනට වොෂ්රූම් ටොයිලට් ඔක්කොම තියෙනවා. ඔන්න අපේ මහන්සියලා ආපු ගමනේ අවසානයේ සොඳුරු ඉසව්වට ළඟ වුණා. ඔන්න අපේ සොඳුරුම ස්ථානයට ආවා. ඉතින් උඩ මාරම ලස්සනයි. වැල්ලයි පාර පේනවා. අපි ගියන්නේ උඩ දිනෙන්න අපි නාලුවා මානසනක් තියෙනවා. Nè. Enak.
නයිට් කැම්පින් වලට සුපිරිම පොට් එකක්. මාර ලස්සනක් තියෙන්නේ. ඒකට තේරෙන්නේ නැති. ආවත් එහෙනම් නයිට් කැම්ප් එකක් ගහන්න පුළුවන් නම් මාරම දෙයක්. ලස්සනට තියෙනවා. ප්ලේස් එකට සබු දීලා යන්න හදන්නේ. මම බය වුණා දැන් වෙලාව 5යි කාලේ. බලමු ආයි වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බ වෙනකන් ඔයාලට ජය වේවා.